සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම. ඉතින් ඔන්න අදත් වීඩියෝ එකක් කරන්න වෙලා තියෙනවා. ඉතින් අද ටියුටෝරියල් එකෙන් අපි එඩිට් කරන්න මෙන්න මේ වගේ ෆොටෝ එකක් ඔයාලා මොබයිල් එකෙන් කැප්චර් කරගත්තු නෝමල් ෆොටෝ එකක්. ඉතින් මෙන්න මේ විදිහට සුපිරියරම එඩිට් කරගන්න යන්නේ. ඉතින් මේ ප්‍රීසෙට් එකට කියන්නේ mute green glow preset කියලා. ඉතින් මේක ස්ටෙප් බයි ස්ටෙප් හදාගන්න විදිහ මම අද කියලා දෙනවා. ඉතින් සුපිරිම එඩිට් එකක් තමයි මේක. ඉතින් එහෙනම් අපි වැඩි කතා කරමු යන් අද අපේ වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද මේක එඩිට් කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට එඩිට් කරගන්න ඔයාලට පුළුවන් Lightroom application එක ඔයාලා ෆෝන් එකට install කරගන්න. හරිද ඊට පස්සේ මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් මෙන්න මේ ෆොටෝ එක තමයි මම අද එඩිට් කරන්න යන්නේ. මේ තියෙන before ෆොටෝ එක මේ තියෙන after ෆොටෝ එක. ඉතින් කිසිම එඩිට් එකක් ගහලා නැහැ. ඉතින් ඔයාලා එකටම කරන්න ඕන මෙන්න මේ විදිහට පල්ලෙහා editing tool ටික තියෙනවා. එකටම කරන්න ඕන මෙන්න මේ edit tool එක open කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ light කියන tool එකට යන්න ඕන ඔයාලා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ expose එක 0.10ක් වෙනකල් අඩු කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ contrast එක මෙන්න මේ විදිහට ධන 10ක් වෙනකල් වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේකේ තුන්වෙනි tool එක highlight tool එක මෙන්න මේ විදිහට ඍණ 100ක් වෙනකල් අඩු කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ shadow tool එක ඔයාලා මෙන්න මේ විදිහට ධන 20ක් වෙනකල් වැඩි කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ white කියන tool එක මෙන්න මේ විදිහට ඍණ මෙන්න මේ විදිහට 45ක් වෙනකල් අඩු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ black කියන tool එක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ධන 100ක් වෙනකල් වැඩි කරගන්න. හරිද ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් color tool එකට මාරු වෙන්න ඕන. ඉතින් color tool එකට මාරුලා ඔයාලා එකටම යන්න ඕන මෙන්න මේ විදිහට මෙන්න මෙතන mix කියන එකට. ඉතින් mix එකට ගියට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට yellow color එක select කරගන්න. ඉතින් yellow color එකේ ඔයාලට පුළුවන් මෙන්න මේක saturation එක මෙන්න මේ විදිහට 50ක් වෙනකල් අඩු කරගන්න. හරිද ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදිහට green color එකට මාරු වෙන්න. green color එකට මාරු වුණාට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මේ green color එකේ hue එක ඍණ 50ක් වෙනකල් අඩු කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ saturation එකත් ඍණ 40ක් වෙනකල් අඩු කරගන්න ඕන. ඉතින් මෙන්න මේ preset එක මේ විදිහටම හදාගන්න. නැත්නම් එහෙම ඔයාලට මේ preset එක හරියටම හදාගන්න බැරි වෙයි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලා නිල් පාටට මාරු වෙන්න. ඉතින් ඒකේ මෙන්න මේ විදිහට ලා නිල් පාටට මාරු වෙලා මෙන්න මේකේ hue එකයි saturation එකයි දෙකම ඍණ 100 වෙනකල් අඩු කර ගන්න ඕන මෙන්න මේ විදිහට. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට color change කරලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙතනින් done කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් effect වලට යන්න. effect වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේකේ text කියන එක මෙන්න මේ විදිහට ධන 30ක් වෙනකල් වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ clarity කියන එක ඔයාලා මෙන්න මෙතන ඍණ 10ක් වෙනකල් අඩු කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ day hat කියලා tool එක මෙන්න මේ විදිහට ධන 6ක් වෙනකල් වැඩි කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට vignette කියලා tool එකක් තියෙනවා මෙන්න මෙතන මැද. මෙන්න මේ vignette tool එකට මාරු වෙන්න ඕන. මෙන්න මේක මෙන්න මේ mount එක මෙන්න මේ විදිහට ඍණ 10ක් වෙනකල් ඔයාලා අඩු කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙන්න මේ විදිහට details tool එකට මෙන්න මේ විදිහට change වෙන්න. ඒකේ මෙන්න මේ විදිහට noise කියලා එකක් තියෙනවා. මෙන්න මේ noise කියන එකට ඔයාලා යන්න ඕන. ඉතින් ඒකේ noise කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට noise reduction එක මෙන්න මේ විදිහට ධන 10ක් වෙනකල් වැඩි කරගන්න. ඉතින් මතක් කරනවා වීඩියෝ බලන අතරතුරේදී channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. photo editing tutorial වලට දිගටම බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකෙන් details වලින් back වෙලා ඉතින් මේ තියෙන්නේ අපි color change කරන light ඔක්කොම edit කරගත්තු photo එක. ඉතින් දැන් තියෙන්නේ ඔයාලට මෙන්න මෙතනින් blur කියන එක click කරලා මෙන්න මෙතනින් blur mouse එක මෙන්න මේ විදිහට හදාගන්න. ඉතින් මේකේ මම blur එක ගොඩක් දෙනවා. ඉතින් මොකද කියනවා මේක blur එක දෙනවා මෙන්න මේ විදිහට ධන 70ක් වගේ වෙනකල්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ධන 70ක් වගේ මේ photo එකට දෙන්න. ඉතින් මේ internet connection එක on කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේක AI වලින් තමයි මෙන්න මේ background එක blur වෙන්නේ. හරිද එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහට background එක blur වුණාට පස්සේ මේකේ final result එක කියන්නේ අපේ preset එක කොහොමද හැදලා තියෙන්නේ කියලා. ඉතින් මේක superior preset එකක් ඔයාලා photo වලට use කරන්න පුළුවන්. ඉතින් මතක් කරනවා කලින් superior preset හදාගන්න විදිහ මම කියලා දීලා තිනවා. ඔයාලට පුළුවන් ඒවත් බලන්න. ඉතින් එහෙනම් අපි අනිවාර්යයෙන්ම 10k ගහමු ළඟදිම. ඒ හින්දා channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. හරි මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට one moment එකේ මෙන්න මේ විදිහට මේක අප් වෙනවා. මේකේ blur එක face blur එක වැටෙනවා. අපි බලමු එහෙනම් blur එක වැටුණාට පස්සේ මේ photo එකේ මොන වගේ final result එකක් තියෙද කියලා.
ඉතින් ඔයාලා Lightroom එකේ මෙන්න මේ blur option එක නැත්නම් ඔයාලා Premiere version එක buy කරන්න ඕන. ඉතින් Premiere version එක buy කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ Lightroom එකේ ඒ කියන්නේ blur option ඒ වගේම masking වගේ ගොඩක් දේවල් use කරන්න පුළුවන්. ඉතින් අම්මගේ channel එකට ගිහිල්ලා වීඩියෝ බලන්න පුළුවන් ඔයාලට masking blur tutorial ගොඩක් කරලා තිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒවත් බලන්න කියලා මතක් කරනවා. බලමු එහෙනම් මෙන්න මේ preset එක mute green glow preset එක තමයි මේකට කියන්නේ. ඊට බලමු මෙන්න මේ preset එක කොහොමද හැදලා තියෙන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට lens blur එක වැටලා ඉවරයි. ඉතින් අපි මෙන්න මෙතන පල්ලෙහා තියෙන done mark එක click කරමු. ඊට පස්සේ අපිට මෙන්න මේක lens blur එක වැටලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක චුට්ටක් අර ඒ කියන්නේ load වෙන්න ටිකක් වෙලා යනවා. මොකද කියනවා නම් මේක අර internet connection එකත් එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාලගේ connection එක අනුව තමයි මේක lens blur එක වැටෙන්න වෙලා යන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට තමයි මේ photo එක edit ලා තියෙන්නේ. ඉතින් ඔයාලට සුපිරිම preset එකක් තමයි අද හදාගන්න ඉතින් කියලා දුන්නේ. ඉතින් ඔයාලට පේන ඇති චිප්පම් මේක ඉතින් බොඳ වෙලා වගේ තියෙන්නේ අර load වෙච්ච ගමන් හින්දා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේක ඔයාලගේ gallery එකටම save කරගන්න කරන්න තියෙන්නේ මෙන්න මෙතන share button එක click කරලා ඉතින් මෙන්න මෙතනින් පල්ලෙහා එනවා save copy to device කියලා. ඉතින් මෙන්න මේක click කරගත්තට පස්සේ මේ photo එක ඔයාලා gallery එකටම save කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ photo editing tutorial හැමදාම බලන්න channel එකත් එක දිගටම තුලා ඉන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.